හායි කොහොමද වොයිස් අනුපමා YouTube channel එකෙන් අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි මං ආවේ. මේ වීඩියෝ එක ටිකක් විශේෂිතයි. ඒකට හේතුව තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ මම සම්බන්ධ වුණු පුහුණු වැඩමුළු මාලාවක් ගැන පුංචි විස්තරයක්. ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. මම දැනට දහම් පාසල් ගුරුවරියක් විදිහට කටයුතු කරනවා. ඉතින් ඒ දහම් පාසල් ගුරුවරුන්ගේ තියෙන ඒ ගුණාත්මක භාවය තව ටිකක් වැඩි දියුණු කරගන්න ඕන හින්දා අපිට බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන ගුරු පුහුණු වැඩමුළු මාලාවක් සංවිධානය කරලා තිබුණා. ඉතින් ඒකට මටත් සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට අනුගතව තමයි බස්නාහිර පළාතේ පිහිටා ඇති පළාත් දහම් පාසල්වල අධ්‍යාපන ක්‍රියාවලිය වැඩි දියුණු කරන්නේ. කියන්නේ භෞතික සම්පත් කළමනාකරණය සහ ගුණාත්මක සංවර්ධනය ඇති කරන්නට බස්නාහිර පළාත හරහා දහම් පාසල් ගුරුවරුන්ගේ දහරිතා පුහුණු වැඩසටහනක් තමයි මේ මාසේ, ඒ කියන්නේ අගෝස්තු මාසේ 22යි 23යි තමයි තිබ්බේ. ඉතින් අපිටත් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. මමත් හරි ආසාවෙන් තමයි ඒකට සම්බන්ධ වුණේ. ඉතින් දහම් පාසල් අධ්‍යාපනය තුලින් ලැබෙන දැනුමට පරිබාහිර දේවල් කියන්නේ අපිට එතනදී ඉගැන්වීම් කලාව කියන දේ පිළිබඳව කියන්නේ දහම් පාසලක් තුල විශේෂයෙන්ම දකින්නට පුළුවන් අධ්‍යාපනය පාසලක අධ්‍යාපනයට වැඩිය වෙනස්. එතකොට මේවා ගැන අපිට ඉගෙන ගන්න හැකියාවක් ලැබුණා මේ පුහුණු පාඨමාල මේ දින දෙකේ වැඩමුළුව හරහා. ශික්ෂණයෙන් සහ සංඝගත බවින් යුතු දරු පරපුරක් සමාජගත කිරීමට සර්වාගමික දහම් පාසල් පුහුණු වැඩසටහනක්. ඇත්තටම මේක හොඳ අන්න එතන තමයි විශේෂිත කාරණාව. අපිට මේ පුහුණු වැඩමුළු මාලාව තුළ අපිට මුස්ලිම් දහම් පාසල් ගුරුවරුන්, ක්‍රිස්තියානි දහම් පාසල් ගුරුවරුන්, ඒ වගේම බෞද්ධ දහම් පාසල් ගුරුවරුන්, අපි මේ සියලුම ආගමික දහම් පාසල් ගුරුවරුන් එක්ක තමයි අපි මේ පුහුණු වැඩමුළුවට සම්බන්ධ වෙන්නේ. ඉතින් කියන්න සතුටුයි, හරිම හොඳ වැඩසටහනක්. මොකද මට ඒක ගොඩක් විශේෂිත වෙන්නේ මේ දහම් පාසල් වල දැන් අපි ගොඩක් කටයුතු කරන දැන් මම බෞද්ධ දහම් පාසලකනේ උගන්වන්නේ. හැබැයි මට අනිත් අයත් එක්ක අපේ අදහස් හෝමාරු කරගන්නත් පුළුවන් වුණා අනෙක් දහම් පාසල් වල ගුරුවරුත් එක්ක. අනික දවස් දෙකේ තිබිච්ච වැඩසටහන් ගැන කියන්න දෙයක් නැහැ, වචනයක් නැහැ. ඒ තරමටම නියමයි. මොකද ඒකට හේතුව තමයි දහම් පාසල් ගුරුවරු කියලා කියන්නේ තමා තුළ ඒ කියන්නේ නිස්සරණ අධ්‍යාශයෙන් තමයි දහම් පාසල් ගුරුවරයා ඉරිදා දවසේ දහම් පාසලට සම්බන්ධ වෙන්නේ. එතකොට මේ සම්බන්ධ වීමත් එක්ක ඒ ගුරුවරයා කිසිදු වැටුපක් බලාපොරොත්තු හොක වෘත්තියක් විදිහට නෙවෙයි කරන්නේ. තමන්ගේ නිවාඩු දවස, තමන්ගේ දෛනික කටයුතු ටික වෙලාවකකට නවත්තන්න තමයි ඉරිදා දවස යොදාගෙන දරුවන්ට තමන් දන්න දේවල්, ඒ වගේම තමයි දහම් දැනුම පිළිබඳව අනිත් අයත් එක්ක තමන්ගේ දැනුම බෙදා හදා ගන්න අවස්ථාවක් තමයි දහම් පාසල තුලින්